දේව දයාව සිතුවම මගින් අපට මතක් කරන්නේ දෙවියන් වහන්සේගේ අසීමිත වූ විශ්වීය වූ දයාව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් පෞකාර ඔබට මට ලබා දී ඇති බවයි. මේ චිත්‍රයේ ඉන්නේ ක්‍රිස්තුන් වහන්සේ විතරයි. ක්‍රිස්තුන් වහන්සේව මේ චිත්‍රයෙන් ඉවත් කළොත් ඉතුරු වෙන්නේ ඝන අන්ධකාරය පමණයි. ඔබේ මගේ ජීවිතේනොත් ක්‍රිස්තුන් වහන්සේව ඉවත් කළොත් ඔබටත් මටත් ඉතිරිවන්නේ අන්ධකාරය. ඉතින් මේ සිතුවම අපි යාඥාවක් කරගනිමු. මේ සිතුවමේ ඉන්න ජේසුස් වහන්සේ ඔබව මාව ගලවාගත තැනන් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබේ මගේ ස්වාමියාණන්. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබේ මගේ ගැලොම්කරුවාණන්. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබව මාව සුව කරන තැනන් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබේ මගේ ජීවිතේ ප්‍රාතිහාර්ය සිදු කරන තැනන් වහන්සේ. ඉතින් ඔබ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන වාරයක් පාසා ක්‍රිස්තුන් වහන්සේ පොරොන්දු වෙනවා දෙවියන් වහන්සේගේ අසීමිත දයාවේ උල්පත ඔබ කෙරෙහි විවෘත වෙනවා කියලා. ඒ වගේම දෙවියන් වහන්සේගේ දයාවට ගෞරව කරන හැම කෙනෙක්ගේම ආත්ම මරණ මොහොතේදී උන්වහන්සේ ආරක්ෂා කරන බවට ගලවන බවට පොරොන්දු වෙනවා. දයාවන්තයෝ භාග්‍යවන්තයෝය. ඔහු දයාව ලබන්නෝය. ඉතින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ අන් අයට දයාවන්ත වන්නාක් මෙන් ඔබත් එකිනෙකාට දයාවන්ත වන්න. ජෙසුස්ට